රෑ 22. අද මට කැම්පස් එකට යන්න තිබ්බා. හොඳටම වහිනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අය 14 රූට් එකේ. එතකොට මට ඒ රූට් එකේ අද යන්න බැරුණා. මොකද වැස්ස නිසා උඩුපිල හොඳටම යට වෙලා. මම ලැබ් එකට ආවේ 9:00ට. ලැබ් එක තිබ්බේ 9ට. කොහොම හරි ලැබ් එකත් ඉවර කරලා වැස්ස දිහා පොඩ්ඩක් බලාගෙන මං උදේ ඉඳන් කාලේ නැති නිසා මම අපේ මේන් කැන්ටින් එකට. ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකකුත් අරගෙන කෑම එකේ රසත් බල තනියම කෑවා ඉතින්. ඉස්සර නම් ඉතින් යාළුවොත් එක්ක තමයි ලැබ් සෙෂන්ස් වලට එන්නේ. දැන් ඉතින් තනියම එන්න වෙලා සමහර ඩිග්‍රී වෙලා සමහර ඩ්‍රොප් කරලා එහෙම තමයි ඉතින්. මේ කෑම එක මට මතක විදියට උනේ රුපියල් 250ක් වගේ. ඒ කානාට කැම්පස් එකේ කෑම හරිම අෆෝඩබල්. අපි ඉතින් අවුරුදු 2ක් කෑවෙව්වා තමයි එක දිගටම. ඇත්තටම කාලෙත් එක්ක අපිට සිද්ධ වෙනවා අපේ දේවල් තනියම කරගන්න, තනියම ජීවත් වෙන්න උරු වෙන්න. එක බත් එක 10-15 කෑව අපි දැන් ඇවිල්ලා තනියම බත් එක්ක කාලා යනවා. තනියම කැම්පස් එකට ඇවිල්ලා යනවා. කාලෙත් හරියට පුදුමයි. මේ දෙන්න අපේ කැම්පස් එක. කොච්චර නම් මේකේ ඇවිදලා ඇද්ද? එතකොට මේ තියෙන්නේ අපේ ඉන්ජිනියරින් ෆැකල්ටි එක. මේක තමයි අපේ ඩිපාර්ට්මන්ට් ඔක්කොම තියෙන්නේ. දැන් මම ඉතින් මේ වගේ පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. දවසක මට කැම්පස් එක මතක තියෙනවා නේද? කොහොමද මේ කැම්පස් එක නම් අමතක වෙන්නේ නැහැ. කැම්පස් ලයිෆ් එක මට මෙමොරබල්. ගොඩාක් මතක හිතෙන දේවල් මේ කැම්පස් එක නිසා මට වුණා. ඉතින් කවදාවත් ඕපන් යුනිවර්සිටි එක මට අමතක වෙන්නේ නැහැ. නැති වෙයි නෙවෙයි අමතක විශ්වාස කරනවා. අපිට අපේ ජීවිතයේ වෙන සමහර සිදුවීම් වෙන්නේ අපෙම හොඳට කියලා. ඒ දේවල් වෙන්නේ අපිව තව මොකක්ද කියන්නේ? අපිව තව ශක්තිමත් කරවන්න කිව්වොත් එතකොට අපි මේ ඉන්න තැනට වඩා හරියක් උඩ ගන්න, අපිව ලෙවල් අප් කරන්න ප්‍රශ්න ඉන්නේ මිනිස්සුන්ට. ප්‍රශ්න ඉස්ත ගන්න ඕන මිනිස්සුම තමයි ඉතින්. කොහොම හරි මේ යන්නේ මගේ හොඳම කාලේ. මගේ හොඳම ටයිම් පීරියඩ් එක.
ඒක මම හැමදැන්නෙම කියනවා මං හිතන්නේ. මනුස්සෙක්ට ජීවිතේ වැටෙන්න ඕනේ. හැබැයි ඒ වැටෙන පළවෙනි පාර සහ අන්තිම පාර කරගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් කාටවත් එයා වටන්න බෑ. කොච්චර වටන්න try කරත් එයා වැටෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක මං හිතන්නේ සාර්ථකයි කියලා. ආය වටන්න හදනවා නම් එතෙන්දිත් අපි ආය නැගිටින්න ඕනේ. කොහොම හරි ලැබ් එකේ ඉවර වෙලා කැම්පස් එකේ චුටි වටයක් දාලා මම කැම්පස් එකෙන් එළියට එන මඟ තමයි මේ. මම එළියට එන්නේ අපේ නාරායන පිට පැත්තෙන් තියෙන මේ ගේට් එකෙන්. එතකොට මේ තියෙන්නේ අපේ අනිත් කැන්ටින් එක. එතනත් ඉතින් මං ඇවිල්ලා කොහමද මම ගත්තා මට මතක විදියට කොටුවට යන බස් එකක් පිටා ඉඳන් ඒ බස් එකෙන් මම පිටාවට ඇවිල්ලා එන මග තමයි මේ. Okay then, see you in the next video. Bye.